අම්මට සිරි. මේ කවුද? මොකක්ද තියෙන්නේ දැන් හෙට? අතන අපිට මේ වටහා ගන්නවා කවුද? අපි අද යන්නේ නෙරළම්පිටිය ඩ්‍රැගන් පැලස් ආයතනයට. ඒකින්න අයියව සර්ප්‍රයිස් කරන්න කියන්නේ ඒකින්න ලොකු බොස් සර්ප්‍රයිස් කරන්න. චූටි ගෝලියෝ ටික තමයි ලොකු බොස් සර්ප්‍රයිස් කරන්න කියලා අපිට මේ ඕඩර් එක දුන්නේ. බලමු අයියේ කොහොමද අපිව පිළිගන්නේ කියලා. අපේ පළාතේ තියෙන ප්‍රණීත ආහාර හොයන ගන්න පුළුවන් හොඳම තැනක්. අපි යන්නේ එතරට හැමෝම එතනට යනවා කියලා තමයි ආරංචිය. බලමු අයියේ කොහොම සර්ප්‍රයිස් වෙයිද කියලා. අම්මට සිරි 12. දමල් පිපෙන දෙවට දිවි thank you ඇත්තමැත්ත කොතනක කවුරුත් නොයනා වැට ළඟ හිඳමින් මං පිබී බලන්නම් වත්සුනුතවරු ගත මට අගේ නොවෙන්නා වනේ පිපුණු මල ලෙසට සුවඳ හමන්නා වත්සුනුතවරු ගත මට අගේ නොවෙන්නා වනේ පිපුණු මල ලෙසට සුවඳ හමන්නා කොමරි ගලුම් හෙලාවී මුහුණ බිමට නැමේවි කියන්න තියෙන්නේ. ඇත්තටම සර්ප්‍රයිස් එකක් තමයි. ඔව්. දැන් එනවනේ කිට්ටක්. ඈ? ඒක නම් මේ පොඩ්ඩක් පිළිවෙලට එනවා කිව්වනම් වෙලා දෙනින් කිව්වලා. මල ගෙදර යන්න ඔක්කොම හැප්පි වෙලා හිටියේ. සතුටු. කාගේ ප්ලෑන්? එයා අහනවා කාගේද ප්ලෑන් එක කියලා. ප්ලෑන් එක කාගේවත් නෙමෙයි. එයාගේ ගාවම වැඩ කරන චූටි ගෝලියෝ ටිකගේ. හැම බොස් කෙනෙක්ටම මේ වගේ ගෝලියෝ ටිකක් ඉන්නවනම් තමන්ගේ බිස්නස් එක දවසක රජ කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම හැමෝටම මේ වගේ ගෝලියෝ ටිකක් ඉන්නවා කියන්නේ ආයි වහක් නොදී ගියත් අහක බලා සිනාසී මටම හිමියයි මගේ සිත නිතර කියාවි වහක් නොදී ගියත් අහක බලා සිනාසී මටම හිමියයි මගේ සිත නිතර කියාවි මග බලමින්